ගරු විනිසුරුතුමනි, අද අපි මේ උසාවියට ආවේ මහා අපරාධයක් ගැන කියන්න. මගේ යාළුවා ටොයි අද ජීවත් වෙලා ඉන්නේ අමාරුවෙන්. මොකක්? ටොයි අමාරුවෙන් මාරුවට ජීවත් වෙනවා? ඒ කියන්නේ දවසක් මැරිලා දවසක් ජීවත් වෙනවද? නෑ අකෝ, අමාරුවෙන් ජීවත් වෙන්නේ. මූට මේ මයිකල් මුදලාලි වස දීලානේ. අනේ මාමේ, මගේ බඩ හරියට නිකන් බඩ ඇතුලේ පෙරහැරක් යනවා වගේ. ඊයේ ඉඳන් මම හිටියේ ටොයිලට් එකේ. මට දැන් නැගිට ගන්නත් පණ නෑ. මොකක්? පෙරහැර? අලිත් හිටියද? අනේ මාමේ, මේවා පට්ටබල් බොරු. මූ මගේ කඩෙන් ගෙනිච්ච සැමන් ටින් එකක් විතරයි. සැමන් කෑවම කොහොමද බඩේ පෙරහැරක් යන්නේ? සැමන්? ඒක සැමන් නෙවෙයි මුදලාලි. ඒක මම හිතන්නේ පළවෙනි ලෝක යුද්ධ කාලේ හදපු එකක්. ටින් එක අරපු ගමන් ආවේ කුණු කාණු ගඳ. ඔව් මාමේ, මම හිතුවේ ඒක අලුත් ජාතික සුවඳක් කියලා. බඩගින්න වැඩිකමට මම ඉතින් ඇස් පියාගෙන කෑවා. ඇස් පියාගෙන කෑවා? එහෙනම් වැරද්ද ටොයියගේ. ඇස් අරගෙන කන්න එපයි. නඩුව ඉවරයි. මම යනවා තේ බොන්න. අනේ මාමේ, පිස්සු නම් නටන්න එපා. වාඩි වෙන්න. තාම පටන් ගත්ත විතරයි. අපිට සාධාරණයක් ඕනේ. මාමේ, මම නිකන් කට වචනෙට නෙවෙයි කතා කරන්නේ. මෙන්න සාක්ෂි. මේ තියෙන්නේ ටොයියගේ මෙඩිකල් රිපෝට් එක. ඔය මොකද්ද? ඕක ගේනවා බලන්න. වෙඩින් ෆොටෝ එක? කවුද යකෝ වෙඩින් ගත්තේ? වෙඩින් ෆොටෝ නෙවෙයි මාමේ, මෙඩිකල් රිපෝට්. මේකේ දොස්තර ලියලා තියෙනවා ටොයියගේ බඩේ දැන් අණුව ජිම් දානවා කියලා. බොරු මාමේ, ඕක දොස්තර ලියපු එකක් නෙවෙයි. ඕකම ලොතරයි කෝඩුවෙන් අහුලගත්ත කොලයක්. බලන්න ඕක ඉලක්කම් ලියලා තියෙන හැටි. ලොතරයි නෙවෙයි මුදලාලි. මේ තියෙන්නේ මගේ බඩේ එක්ස්රේ එකේ රිසිට් එක. දොස්තර කිව්වා බඩ හොදන්න ඕනේ කියලා. බඩ හොදන්න? ඒක හොඳයි. මේ ළමයා නාන්නේ නෑනේ කොහොමද? ඉතින් බඩ හොදගන්න එක හොඳයි. අනේ මාමේ, බඩ හොදනවා කියන්නේ ඇඟ හොදනවා වගේ එකක් නෙවෙයි. බටයක් දාලා වසයින් කරන එකට. අපේ ටොයියගේ බඩටත් බටයක් දාලා වසයින් කරනවා. බට දාන්න? මගේ කඩේ තියෙනවා හංගල් බාගි බට. මම දෙන්නම් මීටරයක් රුපියල් 100ට ඩිස්කවුන්ට් එකක් දාලා. හරි මුදලාලි. දැන් ඇයි තමුන් මේ ළමයින්ට නරක් වෙච්ච මාළු දුන්නේ? මම මේ සැමන් ටින් එක ගෙනාවේ ජපානයෙන්. මේවා සාමාන්‍ය මාළු නෙවෙයි. මේවා සින්දු කියන මාළු. සින්දු කියන මාළු? අනේ ඵලයන් මුදලාලි යන්න. අපි ටින් එක කඩනකොට ඇතුලේ හිටපු මාළු කට අරගෙන හිටියේ නිකන් මැරෙන්න බැරුව පණ ඇදලා වගේ. ඔව් මාමේ, අනික සාමාන්‍යයෙන් සැමන් ටින් එකක මාළු කෑලි 3ක්වත් තියෙන්න ඕනනේ. මේකෙ තිබ්බේ වලිග කෑල්ලක් විතරයි. මොකක්? වලිගයක්? එතකොට අනිත් කෑලිකෝ? මාමේ, ඒක මේ වලිග පැත්තේ මාළුවෙක් වෙන්න ඇති. අනික මම මේ ළමයින්ට දුන්නේ ඩයට් සැමන්. ඒව කෑවම මහත් වෙන්නේ නැහැ. කෙට්ටු වෙනවා. කෙට්ටු වෙනව තමයි. ටොයිය ඊයේ රෑ ඉඳන් ගිය පාරට මූ දැන් ඉරටුවක් වගේ වෙලා ඉන්නේ. තව ටිකකින් මූ හුලක ගහගෙන යයි. මට දැන් හිටගෙන ඉන්නත් පණ නැහැ. මට සැකයි මුදලාලි මේකට මාළු වෙනකොට රබර් සෙරෙප්පුවක් කපලා දාලාද කියලා. ඒක හපන්න හැපෙන්නේ නෑනේ. මේ බොරු අහල වැඩක් නෑ. අපේ ඊළඟ සාක්ෂිකාරිය තමයි මයිකල් මුදලාලිගේම ආදරණීය බිරිඳ මැගී නෝනා. අපොයි මැගී, ඔයා මොකද මෙතන කරන්නේ? ගෙදර ගිහින් උයන්නකෝ අනේ. උයන්න? තමුසේගේ කඩෙන් ගේන පරිප්පු තම්බන්න ගියාම ගල් වෙනවා. හාල්වල ගල් වැඩි. මම ආවේ අද තමුසේගේ රෙදි ගලවන්න. රෙදි ගලවන්න? මේක උසාවියක්. මෙතන රෙදි ගලවන්න බෑ. ඔය ඇඳන් ඉන්න විදිය හොඳයි. අනේ මේ නාකි විසේ මම කිව්වේ මූ කරන හොර වැඩ ගැන. මේ අහන්න මාමේ. ගිය සතියේ මූ මට ගෙනත් දුන්නා යෝගට් එකක්. මොකක්? රොබට් එකක්? රොබට් නෙවෙයි මාමේ, යෝගට්. මම ඒක කෑවා විතරයි. මගේ කටේ තිබ්බ දත් සෙට් එකම බුරුලලා ගැලවිලා ගියා. බලන්න මගේ කට දිහා. අනේ මැගී, ඒක ස්පෙෂල් යෝගට් එකක්. ඒකයි ඇඹුල් රහ. මාමේ, මූ වසවිකුණන එක විතරක් නෙවෙයි ප්‍රශ්නේ. ගිය සතියේ මම කිව්වා මට අලුත් සාරියක් ඕනේ කියලා. මූ මට ගෙනත් දුන්නේ පන්සලේ කොඩිවැලකින් කපාගත්ත රෙදි කෑල්ලක්. කොඩිවැල්?
එහෙනම් පින් සිද්ධ වෙන වැඩක් නේ. මොන පිනක්ද මාමේ? මූ මට සලකන්නේ නිකන් කුඩම්ම වගේ. අනිත් එක තමයි මූ රැට ගෙදර ඉඳන් කාටද මන්ද හොරෙන් කෝල් ගන්නවා. අන්න මාමේ කොටක් පෑදුනා. මුදලාලිට හොර ෂොට් එකක් ඉන්නවද කොහෙද? කටවහපන් හිච්චි මම කතා කරන්නේ බිස්නස් වැඩවලට. මම කතා කළේ පොලේ මුදලාලිට. පොලේ මුදලාලිට කතා කරන්න සුදුමැණිකේ කාලද ඉන්නේ කියලා අහන්න ඕනේද? අහුවෙන්න එපා මට. ඔගේ සත් ටික මම ගලවනවා. අනේ මගේ ඇන්ඩි මුදලාලිට ගහන්න කලින් මගේ වන්දි අරන් දෙන්නකෝ. අට බඩගිනි. උඹට වන්දි නෙවෙයි මූට දෙන්න ඕනේ වස බෝතලයක් බොන්න. එතකොට තමයි හැදෙන්නේ. හරි. දැන් ඔක්කොම ඉවරයි. මට තේරුණ විදියට මුදලාලි වැරදි. මම දඬුවම නියම කරනවා. අනේ මාමේ මට ඉරේ යන්න බෑ. මට පොඩි දරුවෙක් ඉන්නවා. බොරු කියන්න එපා යකෝ. උඹට ළමයි නෑනේ. මම කිව්වේ මගේ ඇතුලේ ඉන්න පොඩි දරුවා ගැන. මගේ හිත තාම පොඩීනේ. කට වහපන් දඬුවම තමයි මේක. මුදලාලි වහාම ටොයියාට වන්දි ගෙවන්න ඕන. ජය වේවා මමේ ලක්ෂයක්ද? අඩේ ලක්ෂයක්වත් දෙන්න ඕනේ. මුදලාලි තමුගේ කඩේ තියෙන ලොකුම පුන්නක්කු මිටියයි තනකොළ මිටියයි අරගෙන ටොයියාට දෙන්න ඕනේ. මොකක්? පුන්නක්කු? ඇයි මාමේ? මම හරකෙක්ද? නැතුව යකෝ නරක් වෙච්ච සමුන් කෑවේ උඹ හරකෙක් වගේනේ. ඉතින් හරකෙක්ට දෙන්න පුළුවන් හොඳම කෑම තමයි පුන්නක්කු. ඒක කාලා බඩේ අමාරු හොඳ කරගනි. නඩුව ඉවරයි. අපෝ මාමේ මේකද සාධාරණය? වරෙන්ට ඔය යන්න. මරු තීන්දුව. වරෙන්ට ඔයියා මම දෙන්නම් උඹට ෆ්‍රෙෂ්ම පුන්නක්කු ගෝනියක්. අනේ හිච්චි මූ මාව ලිඳේ දැම්ම බං. පුන්නක්කු දෙන්න කලින් යන් ගෙදර. අද මම තමුසෙට කන්න දෙන්නෙත් පුන්නක්කු තමයි. අනේ විනිසුරුතුමා මාව බේරගන්නකෝ. මේ පිරිමි හිංසනය නේද? අනේ තීන්දුව හරියටම දුන්නා. දැන් ඉතින් මං ගිහිල්ලා තේ එකක් බොනවා. හරියටම තීන්දුව දුන්නනේ.